මාලිමාවේ ආණ්ඩුවක් හදන්න රටේ බහුතර ජනතාවක් එක මිටකට එකතු වුණේ ඓතිහාසික වාර්තාවකුත් තියලා 3% හිටපු පක්ෂයක් 58% යන්න රට තුල මොන වගේ පිබිදීමක් වෙන්න ඕනද? මේකට හේතුව තමයි දිගින් දිගටම රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය. ජනතාව ජීවත් වුණේ දැඩි දුෂ්කරතාවයකින්. ජනතාව මේ තරම් පීඩාවකට පත් වෙන්න ප්‍රධානම හේතුව ලෙස ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ හොරකම වංචාව දූෂණය ජනතාව දැඩි පීඩාවකට පත් කර ඇති බවයි. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ බලයට පත්වෙච්ච හැම පාලකයෙක්ම ජනතා මුදල් මංකොල්ල කා අතයට කොමිස් අරගෙන ජනතාවට ලැබෙන්න ඕන වරප්‍රසාද සහන නොලැබී ගිය බවයි. ජනතාවට සහන ලැබෙන්න නම් මේ දූෂිත පාලන ක්‍රමය වෙනස් කළ යුතු බව JVP එක නැත්නම් මාලිමාව වේදිකාවේ සපත කරලා කිව්වා. අපි බලයට ආවම මේ දූෂිත පාලන ක්‍රමය වෙනස් කරලා ජනතා අපේක්ෂා ඉටු කරන පාලනයක් ගේනවා කියලා මේ දැඩිව විශ්වාස කරපු මේ රටේ තාරුණ්‍ය ලක්ෂ ගණනක් මේ රටේ ජනතාව තමන්ගේ උපරිම දායකත්වය ලබා දීලා පැවති දේශපාලන ක්‍රමය වෙනස් කරන්න රටේම නැවුම් බලාපොරොත්තුවක් එක්ක ප්‍රබෝධයක් ඇති කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි 3%-58 දක්වා ඓතිහාසික පිම්මක් පැන්නේ. දැන් ඉතින් රටේ තත්ත්වය මොන වගේද? මේ ආණ්ඩුව ගේන්න වැඩ කරපු මිනිස්සු දැන් ඉන්නේ සතුටින්ද? ඇත්ත තිත්තයි. ඒත් මේ තිත්ත ඇත්ත කියන්නම වෙනවා. දැන් පවතින ආණ්ඩුවට බලය ගන්න වැඩපිළිවෙලක් තිබුණට බලය ලබා ගත්තට පස්සේ රට ඉදිරියට ගෙනියන්න වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒක දැන් රටටම ඔප්පු වෙලා හමාරයි. හිටපු ආර්ථික ඔස්තාර්ලා හදපු සිස්ටම් එකම ඉදිරියට ගෙනියන්න සිද්ධ වෙන තැනටම අනුර කුමාර ඇතුළු ආණ්ඩුව ගැලවෙන්න බැරි තරමට හිර වෙලා. කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ධනේශ්වර දේශපාලන ක්‍රමයෙන් වෙනස් වෙලා සමාජවාදී දේශපාලන ක්‍රමයක් ඒක ලොවෙත් මේ ආණ්ඩුවෙන් වෙන්නේ නැහැ. කලින් ආණ්ඩු තරම් වංචාව දූෂණය හොරකම මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු කරන එකක් නැහැ. ආණ්ඩුව කරගෙන යන්න තරම් දක්ෂයෝ මේ ආණ්ඩුවේ ඇත්තෙත් නැහැ. මෙයාලා හුරු වෙලා දක්ෂ වෙලා එනකොට පරණ සෙට් එකේ ගානටම හැදේවි. ආණ්ඩුව පේල් වෙන හැම තැනකදීම පාක්ෂිකයෝ මොටිවේට් කරන්න ඉදිරියට එන්නේ රාජාංගනේ හිමි කක්කිසුදයි. ඉතින් මේ දෙන්න ආණ්ඩුව වෙනුවෙන් ඕනම දෙයක් කරනවලු. මෙයාලා මාලිමාවේ නිලනොලත් මාධ්‍ය ප්‍රකාශ කළ වගේ තමයි හැසිරෙන්නේ. දිගින් දිගටම මාලිමාවෙන් ඈත් වෙන ජනතාව රැකගන්න සුදාල වගේ අයට ගොඩක් වැඩ ඉස්සරහට තියේවි. ආණ්ඩුවටත් ඉතින් සුදාලට පිස්තෝල දීලා තව ආරක්ෂක බටයොත් දීලා සුදාල වගේ අය සතුටු කරන්න සිද්ධ වේවි. අවසාන වශයෙන් තව දෙයක් කිව යුතුයි. සමාජවාදී දේශපාලන ධාරාවකින් ඉදිරියට ආපු මාලිමාව ආණ්ඩුව පේල් වෙනව කියන්නේ ජනතාව තුළ සමාජවාදී දේශපාලනය පිළිබඳව ඇති විශ්වාසය නැති වෙලා යනවා. ඉතින් ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂවලට මෙය බරපතල අභියෝගයක් වෙනවා. ඉදිරියේදී ජනතාව කියාවේ හොරකම වංචාවට වඩා බොරුව තමයි බරපතලම අපරාධය කියලා. ඉතින් මේ වගේ තොරතුරු අරගෙන අපේ channel එක subscribe කරලා අපිත් එක්ක නැදී ඉන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.